Good morning. මේ තියෙන්නේ මගේ breakfast එක. මම gym එකට යනකොට සාමාන්‍ය උදේ 6:00 වගේ ඇති. මේ තියෙන කර්ස් එක මම ඔයාලට කිව්වා වගේ බලමු අපි මේක බීවාන් පස්සේ කොයි වගේ effect එකක් තියෙන මේ කියන දේවල් වෙයිද කියලා. මම සාමාන්‍යයෙන් scoop එකක් ගත්තා. scoop එකට වතුර මිලිලීටර් 200ක් 250ක් වගේ තමයි add කරන්න ඕනේ මේකේ දාලා තියෙන්නේ. ඉතින් මම free workout එක අරන් සාමාන්‍ය විනාඩි 10ක් 15ක් වගේ පොඩි rest එකක් ගත්තා. free workout එක වැඩ කරනකම් මේ තියෙන අපේ gym එක කොටුගොඩ best one එක. ඉතින් මම පොඩ්ඩක් rest කරලා තමයි warm up එකට මම කරේ bicycle එක. මේ තියෙන bicycle එක මම විනාඩි 10ක් වගේ ටිකක් level එක වැඩි කරලා කරේ. මේ මගේ stretchings අද මගේ legs දවස මම අද support එකක් නැතුව partner කෙනෙක් නැතුව තමයි තනියෙන් training කරන්නේ. මුග දවසකින් මම legs කරන්නේ. මම warm up කරද්දී stretchings කරද්දිත් මගේ ඇඟේ පොඩක් දාඩිය ගතියක් වැඩිපුර තිබුණා. සහ හොඳට pre-workout එක වැඩ කරනවා කියලා මට තේරුණා. ඒකට හේතුව මං හිතන්නේ pre-workout එකේ තියෙන caffeine level එක සහ මම පොඩි meal එකක් අරන් තිබුණ නිසා තමයි. මොකද මීට කලින් සාමාන්‍යයෙන් ලොකු meal එකක් ගත්තොත් එහෙම ඔයාලට pre-workout එක effect වෙනවා අඩුයි. එහෙනම් පොඩි meal එකක් pre-workout meal එකක් ගන්න මම legs කරා. මේ මගේ exercises වලින් මම පොඩි ප්‍රමාණයක් තමයි add කරලා තියෙන්නේ. ඒ කියන්නේ squat එක, lunges ඒ වගේ මේ මගේ warm up set එක කිලෝ 60න් මම warm up කරේ ස්මිත් මැෂින් එකේ. ඊට පස්සේ මම weight එක වැඩි කර ගියා. sets 5ක් වගේ මම ගැහුවා. ඒකත් එක්ක ඊට පස්සේ මම අද legs විතරයි කරේ. lunges කරා split එක. lunges උත් සාමාන්‍යයෙන් 10 sets 4-5ක් වගේ කරා. pre-workout එකේ effect එක කියනවා නම් ඔයගොල්ලොන්ට pre-workout එක හොඳයි. හැබැයි අපිට පළවෙනි දවසේම කියන්න බෑ කොහොමද මේකේ results කියලා. ඉතින් අපි ඊළඟ දවසටත් අරන් බලමු කොහොමද results කියලා. ඒ වෙනකම් මම ඔයාලට කියන්නම් pre-workout එකේ අදට මගේ experience එක. ඒ experience එකත් එක්ක ඔයාලට බලන්න පුළුවන් කොහොමද pre-workout එක curse එක කොහොමද කියලා. මේ මම කියන දේවල් සමහර විට පොඩ වෙනස් වෙන්න පුළුවන්. මොකද තව කෙනෙක්ගේ metabolism එක තව කෙනෙක්ගේ body එකත් එක්ක එයාගේ activity level එකත් එක්ක එයාගේ workout experience එකත් එක්ක එයා කරන workout experience එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන්.